Hi friends, welcome to my kitchen by Fasa Sinhala. ගෙදරට ඕනි වෙන කුළුබඩු ඔක්කොම පියෝ හෝම්මේඩ් විදිහට ඔයාලගේ ගෙදරටම ගන්න පුළුවන්. සහ ඔයාලට සත්තු මව් කියන හෙල්ත් මික්ස්, බිරියානි මසාලා, බනානා මික්ස් කියන කෙසෙල් මික්ස්, රාගි මික්ස් කියලා හෝම්මේඩ් ඕර්ගානික් ප්‍රොඩක්ට්ස් ඔක්කොම අපේ ෆසා ප්‍රොඩක්ට්ස් එකකින් ඔයාලට ගන්න පුළුවන්. මේ නම්බර් එකට WhatsApp කරා. අපේ ප්‍රොඩක්ට්ස් වලින් හයි ඩිමාන්ඩඩ් ප්‍රොඩක්ට් එකක් තමයි අපේ hair oil. hair oil එක natural soap උත් ඔයාලට ගන්න පුළුවන්. කුරුණෑගල කොළඹ ඉන්න අයට මේ ස්ටෝර්ස් වලින් අවයිලබල්. ඔක්කොම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ආයෙත් ඉතින් ගෙනාවේ මගේ රුටින් වීඩියෝ එකක් තමයි. ඉතින් ගෙදර මම කරන වැඩ ටික තමයි ඔයාලට පෙන්වන්න පුළුවන්නේ. මම කරන්නේ නැති ඒවා ඔයාලට පෙන්වන්න බෑනේ මට. ඒ නිසා හැමදාම වගේ එහෙම තමයි. හැබැයි චුට්ටක් වෙනස් රෙසිපීස් ඒ වගේ ඔයාලත් එක්ක ෂෙයා කරනවා. ක්ලයිමට් නම් මාර අමුතු විදිහට යනවානේ. වැස්සත් එක්ක අවුව වැස්ස ඒ වගේ යනවා. ඉතින් බලමු කොච්චර දුරට එහෙම තියනවා කියලා. අද හිතුවා බබාලට මේ පිසා එකක් හදලා දෙමු. පිසා වලට ඊස්ට් දාන්න නැතුව බේකින් සෝඩා දාලා නිකන් එහෙම හදලා දෙමු කියලා හිතුවා. මොකද ඊස්ට් කියන්නේ ඉතින් හැමෝටම වගේ එහෙම හොඳ නැහැ කියන්න බෑ. සමහර ગેස්ට්‍රයිටිස් තියෙන අයට හොඳ නැහනේ ගොඩාක් කන්න එහෙම. ඊට පස්සේ මම බේකින් සෝඩා දාලා හැදුවා. අර මෙෂර්මන්ට්ස් ඔක්කොම ස්ක්‍රීන් වලිනුත් දාලා තියෙනවා. ඕනි නම් හදලා බලන්න. හැබැයි ඊස්ට් වගේම අර සොෆ්ට් විදිහට එන්නේ නැහැ. හැබැයි රහට තිබ්බා. මේකට නම් ටොපින්ග්ස් වලට මම ගත්තේ චිකන් තමයි. චිකන් කෑලි ටික මේ වගේ රෝස්ට් කරලා ගත්තා. ඒත් එක්ක ලූණුත් එකතු කරා. තක්කාලි නම් එකතු කරේ නැහැ. හැබැයි පුළුවන් ඔයාලට එකතු කරන්න ভেජිටබල්ස් ඒ වගේ. අද නම් චීස් පාවිච්චි කරේ නෑ මම. ඒක වෙනුවට පාවිච්චි කරේ බිත්තරයක් තමයි. බිත්තර මේ වගේ බීට් කරලා එකතු කරලා බේක් කරලා ගත්තාම රහට තිබ්බා. ළමයි කැමතියෙන් කෑවා. ඕනි නම් try කරලා බලන්න. මොකද බබාලට කොහොමද මේවා දන්නවා කියලා දන්නේ. සමහර විට ෆෝන්ස් එහෙම යූස් කරනවනේ. ඒකින් බලනවා ඇති. මේ පිසා බර්ගර් කියලා අර ජංක් ෆුඩ් එකට මාර ටෙම්ප් වෙලා ඉන්නේ මේ දවස්වල මේ කාලේ ළමයි. ඉතින් ඒ වගේ දේවල් අපි පුළුවන් තරමට මේ වගේ හෙල්දි විදිහට හදලා දුන්නොත් ඉතින් චුට්ටක් හොඳයිනේ. ඒකටයි මේ ක්ලිප් එක මම ෂෙයා කරේ. ඔක්කොම රෙඩි කරලා බබාලත් ගියාට පස්සේ මහත්තයාට තමයි ලන්ච් බොක්ස් එක ලෑස්ති කරනවා මම. අදත් ගොටුකොළ සම්බෝල තමයි හැදුවා. ඔයාලා හිතනවා ඇති මෙයා මොනවද මහත්තයාට හැමදාම මේ වගේ ගොටුකොළ දෙනවා කියලා. එයා මාර කැමති ගොටුකොළ සැලඩ්ස් වලට. ඒ නිසා තමයි ඉතින් ෆෝස් කරලා දෙන්නේ නැහැ. එයා අහනවා හදලා දෙන්න කියලා. ඒකටයි හදනවා. අනේ මට අද නම් මාර හැපි දවසක්. මොකද මම ගම යන්න ඕනේ. මගේ කසින් නංගිට වෙඩින් තියෙනවා. ඒකට ඊට කලින් මම ස්ටෝරි බුක් එකක් රීඩ් කරගෙන ඉන්නවා. ඒකින් එන්ඩ් එක මොනවද කියලා මට දෙන්න ගන්නම ඕනි. ඒ නිසා තමයි ඒක ඉවර කරලම යන් කියලා තමයි ටග් ගාලා මම මේ ස්ටෝරි බුක් එක රීඩ් කරනවා. මම චුට්ටක් එහෙම තමයි ස්ටෝරි මොනවා හරි කියවනකොට මට ටග් ගාලා ඒකින් එන්ඩ් එක දෙන්න ගන්න ඕන. ඒ වගේ ටග් ගාලා එහෙම රීඩ් කරලා දෙන්න ගන්නවා මම කොහොම හරි. ඒක රීඩ් කරලා අය මට පොඩි වැඩක් තිබ්බා වත්තේ මේ බීට්‍රූට් හදන්න ඕන. ඒ කියන්නේ මට මාර ආසයි මේ බීට්‍රූට් වවන්න මගේ වත්තේ. හැබැයි මට ඒ තරමට සක්සස් නැහැ. බීට්‍රූට් කොළ එහෙම ලස්සනට එනවා. හැබැයි අර අල ටික තමයි එච්චර හැම ලස්සනට එන්නේ නැහැ. හැබැයි මම හිතුවා ඉතින් කොළ ආවොත් හොඳයිනේ. මැල්ලුමක් හරි හදා ගන්න පුළුවන්. ඉතින් අපේ වත්තේ එහෙම හදනකොට ඒකත් ඉතින් මාර වර්ත් තමයිනේ. ඒ වැඩ ටික තමයි ඉතින් කරනවා. මම කියන්නම් ඔයාලට සක්සස් වුණාද නැද්ද කියලා. මේ වීඩියෝ එකකින් මගේ කසින් නංගිගේ වෙඩින් ක්ලිප්ස් වගේ මම ෂෙයා කරලා තියෙනවා. මොකද මුස්ලිම් වෙඩින්ස් එහෙම බලන්න ඔයාලා ආසයිනේ. හැබැයි අපේ වෙඩින්ස් වලට වැඩිය ස්පෙෂල් වෙඩින් දවසකට ඉස්සරහ දවස රෑට කෑමක් හදනවා. ඒක අර හරක් මස්
නෙමෙයි. ඒකින් පාර්ට්ස් බොක්ක කියනවා අපි. ඒකට සිංහලෙන් මොනවද කියනවා කියලා මම දන්නේ නැහැ. ඒක උයලා ඒත් එක්ක සමහර කොම්බිනේෂන්ස් කරීස් ටික උයනවා. ඒක මාර ෆේමස් අපේ වෙඩින්ග්ස් වලට වැඩිය. ඒ කෑම තමයි ෆේමස්. ඒ කියන්නේ ඒරියාස් වලට වෙනවා. දැන් අපි කුරුණෑගලනේ. එතකොට කුරුණෑගල පැත්තේ මුස්ලිම් අයගේ වෙඩින් ඉස්සරහ දවස් ඔයාලා ගියොත් ඒ කෑම කන්න පුළුවන්. ඒක මාර රහයි. ඒ වගේ මාර ෆේමස්. මේ වෙනකොට මගේ හෙයා ඔයිල් මගේ සිංහල යාළුවෝ වුණත් ඕඩර් කරගන්නවා. මට මාර සතුටුයි. මොකද මාව විශ්වාස කරලා ෆස්ට් ටයිම් එහෙම ඕඩර් කරන්නේ දැන් දෙමළ ඔඩියන්ස් නම් දන්නවා. ඉතින් channel කරනයිනේ. එතකොට ගොඩාක් අය මේ වෙනකොට 1000 ගාන මගේ කස්ටමර්ස්ලා ඉන්නවා. ඉතින් අරගෙන ෆීඩ්බැක්ස් දෙනවා හොඳයි කියලා. ඉතින් ඔයාලත් අරගත්තොත් කොහොමද ෆීඩ්බැක් එක කියලා අනිවාර්යයෙන්ම මට කියන්න. මේක චුට්ටක් පරණ වීඩියෝනේ. එතකොට ඒ දවස්වල නම් මේ වගේ පොඩි ගාන තමයි ඔයිල් බොටල්ස් හදනවා. මේ වෙනකොට අල්හම්දුලිල්ලා කියලා අපි 100 ගාන ඒකත් මදි අපිට. ඒ වගේ හදන්නේ. ගොඩාක් ස්තුතියි ඔක්කොටම මේ වගේ සපෝට් එකක් දෙනවට. මොකද මම දෙමළ channels වල ඉන්නේ මාකටිං මේ වගේ කියන්නේ. එතකොට මේ දවස්වල සිංහල වීඩියෝස් දාන්න පටන් ගත්තාම සිංහල මගේ යාළුවෝත් ඉතින් ඕඩර් කරගන්නවා මාව විශ්වාස කරලා. thank you thanks a lot. අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ ප්‍රොඩක්ට් එක තමයි මම දෙන්නේ. මේකෙන් කිසිම කෙමිකල්ස් නැහැ, ප්‍රිසර්වේටිව්ස් මොනවත් නැහැ. 100% natural. හැබැයි මගේ හෙයා ඔයිල් එක පාවිච්චි කරන්න කියලා විදිහක් තියෙනවා. ඒ මෙතඩ් එකකින් පාවිච්චි කරපුවාම තමයි ඔයාලට හොඳ රිසල්ට්ස් එකක් ලැබෙයි. ඒක මොනවද කියලා මම කියන්නම් වීඩියෝ එකකින්. හැබැයි මගේ හෙයා ඔයිල් එක පාවිච්චි කරන්නම ඕනි විදිහක් තියෙනවා. මෙතඩ් එකක් තියෙනවා. ඒ මෙතඩ් එකකින් පාවිච්චි කරපුවාම තමයි ඔයාලට හොඳ රිසල්ට්ස් එකක් ලැබෙනවා. ඒ මෙතඩ් එක ඔයාලා අවශ්‍ය ප්‍රමාණ ඔයිල් අරගෙන මේකින් අපි හර්බ්ස් 14ක් එකතු කරලා තියෙනවා. සමහර අයට මේක සීතල ඇතිනේ. ඒ වගේ අය ෆස්ට් 2 weeks නැත්තම් 1 week එකට විතරක් අවශ්‍ය ඔයිල් අරගෙන ඕනි නම් චූට්ටක් හීට් කරගෙන ස්කැල්ප් එකට දාලා හොඳට මසාජ් කරලා 2 hours විතර එහෙමම ඔළුවේ තියලා නාන්න පුළුවන්. ඒ වගේ පාවිච්චි කරලා බලන්න සතියකට 4 පාරක් 5 පාරක් විතර දැම්මොත් ඇති. මම නම් බබාලට රූල් එකක් ෆලෝ කරනවා. ඒ කියන්නේ දවසකට කොහොම හරි පළතුරු වර්ග 2ක් දෙනවා කියලා. ඉතින් හැමදාම නැති වුණාට කොහොමත් මම මැක්සිමම් try කරනවා එහෙම දෙන්න. හැබැයි අනිවාර්යයෙන්ම දෙන්නේ අපේ දේශීය පළතුරු තමයි. ඇපල්, දොඩම් මේ වගේ දේවල් වන්සින වයිල් වගේ කලාතුරකින් තමයි එහෙම දෙනවා. මොකද ඒකින් තියෙන ගුණට වැඩිය අපේ දේශීය පළතුරු වලින් තමයි ඉතින් ගොඩාක් කියනවානේ. කොහොමත් ඉතින් කෙමිකල් ෆ්‍රී ඒ වගේ ඉතින් කෙසෙල් එහෙම ගන්නකොට අනිවාර්යයෙන්ම අමුවෙන් ගත්තොත් ඔයාලට ඉතින් ඒක රයිප් වෙනවනේ ගෙදරට අරගෙන ඇවිල්ලා රයිප් කරගන්න පුළුවන්. රයිප් කරගන්නවට මොනවද සිංහලෙන් කියනවා කියලා මම දන්නවා. හැබැයි සමහර වචන උච්චාරණ කරනකොට ප්‍රොනන්සියේෂන්ස් වලින් වැරදි වෙනවා කියලා මට චුට්ටක් බයයි. ඉතින් ගණන් ගන්න එපා. ඉතින් ඔයාලා ගණන් ගන්නෙත් නෑනේ. මේ වෙනකොට මට මාර විදිහට ඔයාලගේ කමෙන්ට්ස් එහෙම කියවනකොට මට මාර සතුටුයි. thank you thanks a lot. ඒ වගේ ඉතින් කතා කරගෙන ගොඩාක් වැඩ කරා. අනේ මම බිරියානි මසාලා ඉවර වෙලා තිබ්බා. ඊට පස්සේ බිරියානි මසාලා හැදුවා. දවල් කෑම කාලා හවස් වෙනකොට බබාලට පාඩම් කියලා දෙනවා, ටීච් කරනවානේ. එහෙම අපි ලං වෙලා මොනවා හරි කියලා දුන්නොත් තමයි ඉගෙන ගන්නවා ළමයි. නැත්තම් ඔයාලා ඉගෙන ගන්න කියලා අපි අපේ වැඩ ටික එහෙම කරගෙන යනකොට එයාලා ඉතින් කොහොමත් කරන්නේ නැහනේ. පොඩි ළමයි එහෙමනේ. ඉගෙන ගන්න කියනවට වැඩිය ඉගෙන ගමු කියලා කියන්න ඕන. එතකොට තමයි එයාලා ඉන්ට්‍රස්ට් විදිහට ඇවිල්ලා කරනවා. ඒ වගේ ඉතින් චූටි ළමයිනේ එහෙම තමයි නේද? ඒත් එක්ක ඔයාලත් එක්ක මම දෙයක් කතා කරන්න ඕනි කියලා හිතුවා. මොකද දන්නවද? දැන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියන්නේ 50-50 නේ. ඒ කියන්නේ අපි පාර්ට්නර්ස්ලා. එයා 50% වැඩක් කරනවා නම් ඒ 50% වැඩ මම කරලා 100% වෙලා කම්ප්ලීට් කරගන්න ඕනේ. ඒක තමයි අපි 50-50 කියන්නේ නේද? දැන් මට මොනවා හරි බැරි දවසක් තියෙනවා නම් මගේ වැඩත් ඉතින් හස්බන්ඩ් කරන්න ඕන. හස්බන්ඩ්ට බැරි දවසක් තියෙනවා නම් එයාගේ වැඩත් එක්ක ඉතින් මම එයාගේ වැඩත් කරන්න ඕන. එහෙම තමයි ඉතින් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් නේ. ගොඩාක් දුරට මේ ඉංග්‍රීසි රටවල් කියන්නේ එයාලා එහෙම තමයි ජීවත් වෙනවා. සමහර මේ වගේ අපේ රට, ඒ වගේ සමහර රටවලින් කල්චර් එකක් තියෙනවානේ. දැන් මේක ගැහණු තමා කරන්නම ඕනි කියලා. මේක ඉතින් පිරිමි තමා කරන්නම ඕනි කියලා.
එහෙම එකක් නෑනේ. දැන් නේචර් තියනවා. දැන් ඒ කියන්නේ මද කෙනෙක් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම ගැහණු කෙනා තමයි. ඉතින් ඒක අපිට මාරු කරන්න බෑ. හැබැයි ඕන් නැති කල්චර්ස් තියෙනවානේ. ඒක අපිට මාරු කරන්න පුළුවන් නේද? දැන් සමහර මම කියන දේවල් ඔයාලට තේරෙනවා කියලා මම හිතනවා. මොනවත් එහෙම වැරදියෙන් හිතන්න එපා. සමහර කල්චර්ස් තියෙනවානේ. දැන් මේක ගැහණු තමා කරන්නම ඕනි. මේක පිරිමි කරොත් වැරදි කියලා. ඒ වගේ ඕන් නැති දේවල් අයින් කරන්න ඕන මේ සොසයිටි වලින් කියලා. චුට්ටක් ඉතින් තනියම ඉන්නකොට මම හිතන දේවල් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරනවා. ඉතින් ඔයාලා මොනවද හිතෙන්නේ කියලා පුළුවන් නම් කමෙන්ට් එකට දාන්න. ඉතින් ඔක්කොම පැක් කරගෙන අපේ ගමට තමයි යනවා ගලේවල මගේ ගම. මෙරි කරලා ඉන්නේ මෙහෙ කුරුණෑගල. ඉතින් මෙයා තමයි මගේ කසින් නංගි. මෙහෙන්දි ෆන්ක්ෂන් තියෙනවනේ. ඒක තමයි කලින් දවස් මම කිව්වා අර ස්පෙෂල් කෑමක් තියෙනවා කියලා. ඒ දවස්වල තමයි මේ වගේ මෙහෙන්දි දානවා. අපි ඔක්කොම දානවා. ඉතින් මම නම් දෙන්නේ නැහැ. මට ඒ තරමට එහෙම කැමති නෑ මෙහෙන්දි දාන්න. ඒ තරමට මට මොනවද කියන්නේ ඉවසීම නෑ. ඉතින් මේ රෑ නම් මාර සතුටු රෑ තමයි. මොකද අර කට්ටිය වැඩ කරනවා නිදා ගන්න නැහැ. ඒ වගේ මේ වගේ ගොඩාක් එහෙම රස කැවිලි තියෙනවා. ස්වීට්ස් හදනවා අපි. මුස්ලිම් අය ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා නම් ඔයාලා දන්නවා ඇති. ඉතින් ඒ ස්වීට්ස් ටික කාලා කෝපි බීලා එහෙම තමයි. ඉතින් කනවා තමයි වැඩ. ඉතින් මේ ක්ලිප්ස් මම ඇඩ් කරේ ඔයාලා ඉතින් කැමති වෙයි කියලා. එතකොට මේක කාලා මගේ මෙයා තමයි මගේ අයියාගේ පුතා. අයියාගේ වයිෆ් තමයි මෙයා නෑනා මගේ. ඉතින් ඒ දවස නම් කතාව තමයි. මොකද මම ගොඩාක් දවස් ගොඩකට පස්සේ වගේ තමයි මගේ තාත්තගේ ෆැමිලි මගේ නෙන්දලා ඒ වගේ මීට් කරේ. එතකොට කතා කරන ගොඩාක් දේවල් තියෙනවනේ. ඒකයි කතා කර හිටියා. කෑම කන්නත් මාර ලේට් වුණා. ගෙදර යන්නත් ලේට් වුණා. ඊට පස්සේ පොඩි ක්ලිප්ස් තමයි ඉතින් එකතු කරලා තියෙනවා මම. කොච්චර ප්‍රශ්න ආවොත් කොච්චර රණ්ඩු ආවොත් රිලේෂන්ස් කියන ඒ කට්ටිය අපේ වටේ ඉන්න ඕනනේ. මොකද මේ වගේ ස්පෙෂල්ස් එහෙම වෙන්න ඕන. එයාලව මීට් කරන්න ඕන, කතා කරන්න ඕන. ඒ වගේ දේවල් වෙනකොට තමයි ජීවිතේ සතුට. ඉතින් රටේ ඉන්න කට්ටිය කියනවනේ ඕන තරමට සල්ලි තියනවා හැබැයි සතුට නැහැ කියලා. ඒකට හේතු වෙන්නේ එයාලා ළඟ එයාලගේ රිලේෂන්ස් නැති එක තමයි. ඒකයි ඉතින් අපේ රට තමයි කොහේ ගියොත් නේ අපේ රට තමයි. ඉතින් කෑම කාලා ඊළඟ දවස තමයි මේ ක්ලිප්ස් ඇඩ් කරේ මම. දැන් වෙඩින් කෑම කියන්නේ හයි කැලෝරිනේ. ගොඩාක් එම ෆ්‍රයිඩේ වගේ කෑමනේ. එතකොට හැමදාම අපි එහෙම කන්න හොඳ නෑ. හැමදාම වගේ හොඳට කාලා once in a while මෙහෙම කනකොට ගොඩාක් කන්න පුළුවන් නේ. ඒ කියන්නේ හැමදාම හොඳ කෑම කාලා once in a while වගේ මේ වගේ රස කෑම කනකොට නිකන් ගිල්ට් ෆ්‍රී වගේ හොඳට කන්න පුළුවන්. මම නම් එහෙමයි කරන්නේ. හැමදාම වගේ normal mild කෑම තමයි කනවා. once in a while වගේ මේ වගේ රස කෑමක් කොහොමත් ඉතින් වෙඩින් කෑමක් කනවා. නැත්නම් මම හදලා හරි එහෙම කනවා. එතකොට මාර විදිහට සතුටුයි කනකොට. ඉතින් මම හොඳ කෑමනේ කන්නේ. ඉතින් once in a while නේ මෙහෙම කන්නේ කියලා ඔයාලත් පුළුවන් නම් try කරලා බලන්න. ඉතින් ඔයාලා අපේ වෙඩින් කෑම ගැන නම් දන්නව ඇති. දැන් මුස්ලිම් අය ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා නම් ඔයාලත් ගිහිල්ලා කනවා ඇතිනේ. එහෙම තමයි ඉන්න ඕන. මේ ಜಾති ආගම කියන්නේ එයාලගේ කැමැතියෙන් කරන දෙයක් නේ. එතකොට ඒක එයාලා ෆලෝ කරනවා. ඒක අමතරව අපි ඔක්කොම මිනිස්සුනේ. දැන් අපේ අත කැපුවොත් මුලින්ම එන්නේ ලේ. ඒක රතු පාට. මුස්ලිම් අයටත් එහෙමයි, සිංහල අයටත් එහෙමයි, දෙමළ අයටත් එහෙමයිනේ. ඒ කලර් එකම මොන ආගම වුණත් කියලා දෙන්නේ හොඳ දේවල්නේ. එතකොට ඕවා ඔක්කොම කලවම් කරන්නේ නැතුව, මික්ස් කරන්නේ නැතුව හියුමැනිටි විදිහට වැඩ කරොත් ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැනේ. හොඳට ජීවත් වෙන්න පුළුවන්. මම නම් හරි ආසයි සිංහල අයගේ, දෙමළ අයගේ කල්චර්ස් එහෙම දැනගන්න එහෙම. ඉන්ෂාල්ලා බලමු ඔයාලා කියයි කියලා මම හිතනවා. එතකොට එහෙමයි කතා කර ඉතින් වීඩියෝ එකකින් එන්ඩ් එකටම ආවා. Thanks for watching.